අද මේ මොහොත වෙන විට චාමර ලංකා ඉතිහාසයේ වෙච්ච දූෂිතම වැඩපිළිවෙල සිද්ධ වෙලා තියෙනවා. කන්ටේනර් 323 කිසිම පරීක්ෂණයකින් තොරව දහස් කළා තියෙනවා. ලැජ්ජාවට කාරණාව ඇමතිවරයා කියන නියෝජ්‍ය ඇමතිවරයා අපි වගකීම බාර ගන්නවා කියලා. වගකීම බාර ගන්න මොකද්ද? කන්ටේනර් ටික එළියට කියලා හොරබඩු ටික බාලා ගුදාම් වලට දීලා මේ විකුණලා ඒවා දැන් මෙහා කර කුඩු ඇද්දලා කුඩුකාරයා තියන් ඉන්නද මෙන්න මේ අනේ අපි කියනවා කුඩු ගෙනවා කියලා. ඒක නිසා මේක බරපතලව ලංකා ඉතිහාසයේ වෙච්ච මං හිතන්නේ මම දැක්ක රීගු නිලධාරීන්ගේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා තිනවා. ඒ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී කියලා තිනවා රෙඩ් ඇම්බර් channel වලින් යන්න ඕන එක. ඒ වගේ අවදානම් කළමනාකර නිර්කාශන නිර්ණායක තුට්ටුවකට මායිම් කරන්න නැතුව ඒ කන්ටේනර් ටික ගිහිල්ලා තිනවා. බැරි වෙලාවත් අද සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ ජනාධිපති වෙලා අනුර කුමාර මහත්තයා විපක්ෂිකයන් අද ලංකාවේ තියෙන ලොකුම නිවුස් එක ලොකුම මං හිතන්නේ අද විපක්ෂය මේ වෙන විට ගන්න තියෙන ලොකුම හඬ එතන අවදි කරන. ඉතින් මං හිතන්නේ මේ වර්තමාන විපක්ෂයෙන් මං ඉල්ලා සිටිනවා මේක මහා බැංකු කොල්ලය හා සමානම මහා බදු වංචාවක්. ඒක රටට ලොකු අවදානමක්, රටට ලොකු තර්ජනයක්. මේක ඇවිල්ලා තියෙන ආයුධද, මේක ඇවිල්ලා තියෙන කුඩුද, මේක ඇවිල්ලා තියෙන නීති විරෝධී බඩුද කියලා දන්නේ නැහැ. ගණනයක් නැහැ. කන්ටේනර් ප්‍රමාණය කොච්චර ප්‍රමාණයක් පරීක්ෂා කරලා දැන්ට තියනවද කියලා දන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් අවසානයේදී ඇමතිතුමා කියනවා මම වගකීම ගන්නවා කියලා. ඇමතිතුමාට වගකීම ගන්න දෙයක් නැහැ. හොරබඩු ගෙනාපුවා දැන් හොරබඩු ටික යවන්න ඕන තැන් වලට යවලා ඉවරයි. සමහර විට මේ රටට ගෙනාපු සමහර කුඩු වෙන රටවල වලටත් යවලා ඇති. ඉතින් ඒක නිසා මෙතන මම එතනදී මේ ඒ හොරබඩු ගෙනාපු මිනිස්සුන්ට දොස් කියන්නේ නැහැ. හේතුව තමයි අද රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරියා ඇවිල්ලා එතුමාට අපි ගෞරව කරන එතුමා හොඳ ගෞරවනීය නිලධාරියෙක් ජනාධිපති ලේකම්තුමා ජනාධිපති ලේකම්කමට පත් කරන්න ඇත්තෙත් මේ හොර ජාවාර වෙන නිසා. දැන් මෙච්චර ජනාධිපති ලේකම්කමට ඉන්න අර කස්ටම් එකේ හිටු ඉහළම නිලධාරියෙක් එතුමාලට ඇහැට වැලි ගහලා මේ ජන බලවේග ආණ්ඩුවේම ඇමතිවරයෙක් කියනවා මම වගකීම් බාර ගන්නවා කියලා. ඉතින් ඇමතිරෝ වගේ හැම දෙයකටම වැරදි කරලා මම වගකීම් බාර ගන්න කියලා කියන්න පුළුවන්. මේක වහම පරීක්ෂණයක් පවත්වන්න ඕන. කන්ටේනර් ගෙනාවේ කවුද කියලා කියන්න ඕන. සහ අසාදු ලේඛනවල තියෙන වැරදි වලට කලිනුත් අහුවෙච්ච මිනිස්සුගේ කන්ටේනර් එළියට ගිහිල්ලා තියෙනවා. ඔන්න අද දවසේ වෙනකොට රේගු නිලධාරීන් ඒ සම්බන්ධයෙන් බලවත් විදියට හඬක් නගලා තියෙනවා. ඒක නිසා මම මේ කියන්නේ අර කන්න උනාම කබර ගෝයා තල ගෝයා කරන න්‍යාය වැඩක් නැහැ. මොන ආණ්ඩුවේ වැරදි නම් මේ අපේ කරු මන්ත්‍රීතුමාලා වැරදි කියන්න ඕන. ඒවට හඬ නගන්න ඕන. මොකද අපිට පුළුවන් නම් අපි සමාජලාට ආණ්ඩුවේ ඉන්නකොට සමහර හැම දෙයකටම අපිට විරුද්ධ වෙන්න බෑ. මොකද ආණ්ඩුවේ තියෙන සාමූහික එකඟතාවයත් ඒක සාමූහිකව ආණ්ඩුව ගෙනියන්න ඕන නිසා. නමුත් මම කියන්නේ මේ වගේ තත්ත්වයක් බලවත් මම හිතන්නේ ලංකා ඉතිහාසයේ මෙතෙක් වෙලා නැහැ මේ වගේ දෙයක්. ඉතින් මොකද මොන ආණ්ඩුවේ වුණත් ඒ වගේ දෙයක් වෙලා නැහැ. එතන අර දැන් රේගු එකේ නිලධාරී අපි දැක්කෙත් මේ මාධ්‍යෙන් ඔය අපි ওই විස්තරය දන්නේ නැහනේ. රේගු නිලධාරීන් සංගම ඒ යුනියන් එකේ හරි සංගමයේ කවුරු හරි එවිලා නිලධාරියෙක් කියනවා මේක ලොකු ප්‍රශ්නයක් මේ විදිහට හොරපාර ගියා කියලා. අපි එතකොට ඒක තමයි මගේ පැහැදිලි කිරීම. හරි. මගේ පැහැදිලි කිරීම තමයි එතකොට මේ එන බහලුම් මේ තියෙන ක්‍රමය මේ සිස්ටම් එක හරහා වර්ගීකරණය කරනවා. මේ වර්ගීකරණය කරේ තමයි රෙඩ් channel එක. හරහා යන ප්‍රමාණය තීරණය වෙන්නේ. මෙන්න මේ රෙඩ් channel එකට අදාළ බහලුම් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ටික වෙනම රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරන්න 3 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායම විසින් ඇසෙස්මන්ට් එකක් කරලා තමයි මේවා මුදා හැරීම සිද්ධ කරන්නේ. ඒක ස්කෑන් කළා නෑ. හරි. එතකොට ඒ ක්‍රියාවලිය ඇතුළේදී පරීක්ෂා කළ යුතු දේවල් පරීක්ෂා කරලා තියෙනවා. පරීක්ෂා කිරීමෙන් තොරව මුදා හැරීම සඳහා මෙතෙක් පැවති ක්‍රියාදාමය ඇතුළේ බලය තියෙන ඒවා ඒ විදිහට මුදා හැරලා තියෙනවා. ඒ වගේම මේ රටේ මිනිස්සු මේ වෙලාවේ දැනගන්න ඕනේ කාරණාවක් තියෙනවා. මේ බහලුම් මුදා හැරීම ඒවා ගෙන්වීම කරලා තියෙන්නේ මේ රටේ ලියාපදිංචි ව්‍යාපාරිකයින් සමාගම්. එතකොට මේවා ආවේ කොහෙන්ද? ගෙන්නුවේ කවුද? ගියේ කොහෙටද කියන තොරතුරු මේ රටේ රේගුව සතුව තිබෙනවා. ඒ නිසා මේවා නැවත අවශ්‍ය නම් මේ තොරතුරු සහිතව පරීක්ෂා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඉතා පැහැදිලිව කියන්න ඕනේ කවුරු හරි කියනවා නම් මේක ඇතුලේ නීති විරෝධී යමක් මද්ද්‍රව්‍ය තිබුණා කියලා එවැනි කිසිදු සිදුවීමක් මෙතෙක් වාර්තා වෙලා නැහැ. එවැනි තත්ත්වයක්. හැබැයි එවන ඔබතුමාලා නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒ රෙගුලර් නිලධාරීන්ට ඒගොල්ලෝ මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් කියලා කිව්වේ. ඒගොල්ලෝ කිව්වා ආයුධ තියෙන්න පුළුවන්, මද්ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. නෑ පොඩිටම මද්ද්‍රව්‍ය තියෙන්න පුළුවන්, ආයුධ තියෙන්න පුළුවන්, විනාශ නීති විරෝධී භාණ්ඩ තියෙන්න පුළුවන්. ඒ වගේ මේවා එළියට ගිහිලා පැය දෙකක් තුනක් ඇතුළත අවශ්‍ය තැන් වලට ක්ලියර් කරනවා. ඊට පස්සේ මේවා ගිය තැන් හොයාගන්න බෑ කියලා. මම තුමා ඇත්තටම ඒ කාරණේට එකතු දැන් අද හරි එක දෙයක් මම තුමා කණ්ඩායමක් ඉන්න වෙලාවේ චාමර දැන් එහෙමනම් ඒක තදබදය අවම කරගන්න ඒවා එළියට ඇරියානම් අවශ්‍ය තරම් නිලධාරීන් ඉන්නවා. CID එක තියෙනවා. එහෙනම් ඒක අරින්න ඉස්සෙල්ලා මගේ අදහස් දක්වන්න නෙමෙයි චාමර ප්‍රශ්නයක් තියෙනවා නම් අදහස් දක්වන්න පුදුමාට වෙලාවක් හම්බ වෙනවා. ඒක පරීක්ෂා නොකරේ. අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග අරගෙන අපි කිව්වට මේක
නියෝජ්‍යතුමා කිව්වා වගේ ඒ සම්බන්ධයෙන් වෙන වගකීම මේ රටේ රේගු දෙපාර්තමේන්තුව රජය බාර ගන්නවා. දැන් අද නියෝජ්‍යවත්තුමාම මේ නියෝජ්‍යවත්තුමා මේකදී ප්‍රකාශයක් කළා. මොකද අද මම හිතන්නේ සුවඳ විලවුන් සහ ක්‍රීම් වර්ග ගෙනල්ලා මේක කස්ටම් එකෙන් අල්ලලා තිබුණා ඒ ටික ගෙනවා. හැබැයි ડોකියුමන්ටේෂන් වල තියෙන්නේ ওই සුවඳ විලවුන්වත් සෙරප්පුවත් මොනවත් නෙමෙයි. චාමර මේ බයිලා ගහන්නේ ඔක්කොම දැන් කොරබඩු ගිහිල්ලා රට වටේ බෙදලා ඉවරයි. ගියපුවා කොහොමද ડોකියුමන්ටේෂන් වලින් තහවුරු කරන්නේ? ඒක කන්ටේනර් ගියා නම් මොනවද තිබ්බේ කියන එක. ඔබතුමා කියනවානේ දැන් ඕන දෙයක් අපිට කරන්න පුළුවන් කියලා. චාමර මෙහෙමයි. මේ ක්‍රියාවලිය ඇතුලේ මේ සියල්ල ලියාපදිංචි කරන ලද සමාගම් මේ බාණ්ඩ ගෙන්වලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් ලියාපදිංචි නැතුව මේ මේමයි දැන් ඔය මధుර විතානගේ මහත්තයලත් එක්ක ඒ කාලේ හිටපු ව්‍යාපාරිකයෝ නෙමෙයි වැඩි වශයෙන් ඉන්නේ. හරි හොර බඩු මේ රටට ගෙනාපුවා. ඒක මේ රටේ මිනිස්සු දන්නවා කොහොමද බඩු ගෙනාවේ කියලා. හරිද? ඊළඟ කාරණාවට කමන්නේ නෑ. ඔයාලා මේ හරි අපි අද කාලේ ගමු. හොඳයි. හොර බඩු දැන් ඊළඟට චාමර දුනුත් ගානොත හොරුන්ට